සිනමා කලාව ඇතුලේ අපි හැමෝම දන්න කියන දක්ෂ නිලියක් තමයි දුලීකා මාරපන කියන්නේ. දැන් නිතර කලාව ඇතුලේ දකින්න නැතත් ඇය වරින් වර පුවත්මවන්නියක් බවට නම් පත් වෙලා තියෙනවා. ඔන්න ආයෙත් වතාවක් ඇයි කියපු ප්‍රකාශයක් එක්ක මුළු කලා සමාජයේම ගිනි අරගෙන කියලායි ආරංචි. අද අපි කතා කරන්න හදන්නේ ඒ ගැන. ඉතින් වීඩියෝව බලන්න කලින් channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. දුලීකා මාරපන කාලයක් පුරාවට ලංකාවේ කලාව ඇතුළේ නමක් දිනාගෙන හිටපු දක්ෂ නිලියක්. ඒ වගේම අදටත් ඇය ගැන බොහෝ දේ කතා වෙනවා. ඔන්න ඇය ළඟදි සතියන්ත පුවත්පතකට කියපු කතාවක් මේ වෙද්දි ආందోලනාත්මක තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. එහිදී ඇය කලාව සිනමාව ඇතුළේ පැවැත්වෙන සම්මාන උළෙලවල් ගැන පුදුම හිතන කතාවක් කියනවා. ඇය කියන විදිහට සිනමා සම්මාන උළෙලවල් තියෙන්නේ එය ව්‍යාපාරිකයෝ බදු ගෙවීම් වලින් පැහැර හැරීමට උපක්‍රමයක් විදිහට. ඒක බරපතල චෝදනාවක්. මොකද මේ වෙද්දි රටේ බොහෝ සම්මාන උළෙලවල් තියෙනවා. ඒ පිටිපස්සේ විශාල ව්‍යාපාරිකයෝ ඉන්නවා. ඉතින් මේ චෝදනාව එක්ක කලා ක්ෂේත්‍රය ඇතුළේ යම් ආందోලනාත්මක තත්ත්වයක් මේ වෙද්දි ඇති වෙලා. එහිදී දුලීකා කියන්නේ මෙන්න මෙහෙම කතාවක්. අපි හොඳ නිර්මාණයකට දායක වුණොත් ප්‍රේක්ෂකයින් අපිව ඇද බැඳ තබා ගන්නවා. ඒ වගේම සම්මානීයත්වයටත් පත් වෙනවා. ඒ වුණාට වර්තමානයේ සම්මානයේ වගකීම බොහෝ අයට අමතක වෙලා. ඒ නිසා තමයි සම්මානය ලැබුණු ගමන්ම ඇදගන්නේ. ජනප්‍රිය නිලිය සම්මානය ගන්නවා ප්‍රේක්ෂකයෝ දන්නෙත් නෑ එයා මොහොකද හිටියේ කියලා. කාගෙන් හරි අහලා තමයි ඒ ගැන දැනගන්නේ. මේ වන විට සම්මාන උළෙලවල් ගොඩාක් තියෙනවා. හුඟක් ව්‍යාපාරිකයෝ Tamanගේ ව්‍යාපාරයෙන් ගන්නා ලාභයට ආදායම් බදු ගෙවීම නවත්වා ගන්න තමයි සම්මාන උළෙලවල් පවත්වන්නේ. ඒක ඇත්තක් කියලා වර්තමාන සමාජයේ ජීවත් වෙන ඕනෑම කෙනෙක් දන්නවා. එහෙම වුණාම සම්මාන උළෙලවල ප්‍රමිතියක් නැහැ. එතනදි වෙන්නේ උසස් තත්ත්වයේ ජර්මන් ප්‍රොඩක්ට් එකක් වෙනුවට බාල තත්ත්වයේ චීන ප්‍රොඩක්ට් වෙළඳ පොලේ තිබීම වැනි දෙයක්. සම්මානයක වටිනාකමක් තිබෙන්නේ එය දුර්ලභ වුණාම. එසේ දුර්ලභ වීම තුල එම සම්මානයට හිමිවන තැන සහ වටිනාකම වැඩි. මේ මොන දේ වුණත් රංගන ශිල්පීන් ලෙස අපි මතක තබාගත යුතුම දේ සම්මාන ලැබුණත් නොලැබුණත් Tamanගේ කාර්යය හරියට ඉෂ්ට කළ යුතුයි. ඒ විතරක් නෙමෙයි ඇය සිනමාවේ නළු නිලියන්ටත් විශාල චෝදනාවක් එල්ල කරනවා. ඔවුන් කලාවේ ඉන්නේ නිසි හැදෑරීමක් නැතුව කියලා කියනවා. ඒ වගේම සියල්ල සිදු කරන්නේ මුදල් මත මිසක් නිර්මාණය ගැන හිතලා නෙමෙයි කියලාත් කියනවා. මුල් කාලේ හොඳ පුහුණුවක් සංයමයක් විනයක් මේ ක්ෂේත්‍රයේ තිබුණා. ඒ වගේම හැදෑරීම කියන දේ වඩාත් හොඳ මට්ටමක තිබුණා. වර්තමානයේ වෙන විට ඉහත කියපු කිසිම දෙයක් මේ තුල නැහැ. ඒට හේතුව ලෙස මම නම් දකින්නේ හැදෑරීමෙන් තොරව පුහුණු වීමෙන් තොරව පිරිසක් මේ තුල සැරිසැරීම. මේ ප්‍රශ්නය තිබෙන්නේ නළු නිලියන් තුල පමණක් නෙවෙයි. ඒ සමස්ත නිර්මාණ කණ්ඩායම තුලම තිබෙන ගැටලුවක්. ඉස්සර පිටපතක් ලැබෙනවා. ඒ පිටපත මාස 2ක් විතර හොඳට කියවනවා. ඉන් පසුව එම චරිතය පිළිබඳ අධ්‍යක්ෂකවරයා සමග කතා බහ කරලා චරිතයට අවශ්‍ය ප්‍රවිෂ්ඨ හදා ගන්නවා. දැන් එහෙම නැහැ. දින තියනවද අහනවා, ගාන කීයද අහනවා. රූගත කිරීමේ දිනය ලං වෙනකොට පිටපතක් දික් කරනවා. ඒ තරම් පටු ස්ථානයකට නිර්මාණකරුවෝ පත් වෙලා. ඒකට හේතුව කාලය සහ මුදල් සමග කරන අරගලය. නමුත් නිර්මාණකරණය තුලට එය පැමිණීම එතරම් සුබ ලකුණක් නම් නෙමෙයි. පේනව නේද? ඇයගේ චෝදනාවේ බරපතලකම. කොහොම වුණත් මේ කතාව එක්ක කලාව ඇතුලේ බොහෝ දෙනා තිගැස්මට ලක් වෙලා කියලායි පේන්නේ. ඒ ගැන විවිධ තැන්වල කතා වෙනවා. ඉතින් මේ ප්‍රකාශය ගැන ඔයාලගේ අදහසත් අපි දැනගන්න කැමතියි. ඔයාලගේ මේ ගැන තියෙන අදහස පහලින් කමෙන්ට් එකක් දාන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්නත් අමතක කරන්න එපා.